ආයුබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් 2026 මැයි මාස 26 අඟහරුවාද අපි බලමු කොහොමද ඩොලර් එකේ මිල සටහන් වෙන්නේ, ඒ වගේම මැද පෙරදී මුදල් අද දිනට සටහන් වෙන්නේ කියලා. ඉතින් අදත් ඩොලර් එකේ පහළ යාමක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වීමක් බලා ගන්න පුළුවන්. නමුත් මේ ශක්තිමත් වීම කොච්චර දවසක් තියෙයිද කියලා කියන්න බෑ. මොකද එක් දින පොලිය අනුපාතිකත් වැඩි කරලා තියෙන්නේ. ඔයාලා ස්ථාවර සම්පතුවක් වගේ දාන්න ඉන්නවා නම් පොලිය වැඩි කරලා තියෙන්නේ. ඒ වගේම ණය ගන්නවා නම් එතනදිත් පොලිය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඉදිරියේදී මොකද වෙන්නේ කියන එක. කොහොම හරි අද දිනේදී නම් ඩොලර් එක පහළ යෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම අනිකුත් මැද පෙරදී මුදල් පහළ ගිහිල්ලා තියෙන්නේ. බලමු කොහොමද රේට් එක සටහන් වෙන්නේ කියලා. කටාර් රියාල් එක අද සටහන් වෙන්නේ රුපියල් 88.34ක් විදියට. ඕමාන් රියාල් එක රුපියල් 836.30ක් විදියට මිල ගණන් පහළ වැටෙනවා. ඕස්ට්‍රේලියන් ඩොලර් එකේ මිල ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙනුම් මිල රුපියල් 226.27ක් විදියට සටහන් වෙනවා. යුරෝ එකක් රුපියල් 369.18ක් විදියට සටහන් වෙනවා ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ. යෝගී මහ බැංකුවේ ඩොලර් එකේ ගෙනුම් මිල සටහන් වෙන්නේ රුපියල් 318.32ක් විදියට. ඩොලර් එකේ විකුණුම් මිලද රුපියල් 328.69ක් විදියට සටහන් වෙනවා. ඔයාලට මතක ඇති දවස් දෙක තුනකට කලින් ඩොලර් එකේ විකුණුම් මිල රුපියල් 355 වගේ සීමාවට ගියා. නමුත් අද නැවත පල්ලෙහා වැටලා තියෙනවා 328 දක්වා. ඩුබායි දිරාමයක් 87.67යි. සෞදි රියාල් එක රුපියල් 85.81ක් විදියට තමයි සටහන් වෙන්නේ. බාහ්රේන් දිනාරයක් 854.11ක් වෙනවා. ජෝර්දාන් දිනාරයක් රුපියල් 454යි 7.16ක් විදියට සටහන් වෙනවා. වැඩිම රේට් එක වයිස් එකේ තමයි සටහන් වෙන්නේ. කුවේ දිනාර එක වල 1227.49 අතර තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. 1227ක වගේ රේට් එකක් ගන්න පුළුවන් ඔයාලා අල්නාදාල් මුල්ල වගේ එක්ස්චේන්ජ් හරහා එක්ස්චේන්ජ් කරනවා නම් රේට් එක මීට වැඩි වෙන්න පුළුවන්. මම මේ කියන්නේ අවමගේ. ඒ වගේම 1049ක් ගන්න පුළුවන් වයිස් එක හරහා මුදල් ලැබෙනවා නම් ඊශ්‍රායල් ශෙකල් එකක් 112.4ක් විදියට සටහන් වෙනවා. ඉතින් ඔන්නෝම තමයි අද දිනේදී මිල ගණන් සටහන් වෙන්නේ. හෙට දිනේදීත් මිල බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ගිහින් එන්නම්. ජය වේවා.